උණු තේ එකක් බොන ගමන් වඩේ ටිකක් තිබ්බනම් කොහොමද? වඩේ කරත්තේ වගේම රසටම හදාගන්න විදිය අද අපි බලමු. මුලින්ම මම පැය 2ක් විතර කඩල පරිප්පු ටිකක් පෙඟෙන්න තියාගත්තා. වතුර හොඳට පෙරලා දැන් ඒ ටික අපි බ්ලෙන්ඩ් කරගමු. ඊට කලින් මේ සැහැඳි 4ක් විතර මේකෙන් අයින් කරගන්න. දැන් අපි බ්ලෙන්ඩ් කරගමු. මෙන්න මේ වගේ ගානට වතුර නොදා අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අයින් කරගත්තු ටික එකතු කරගමු. මේකට අවශ්‍ය අනිත් දේවල් ටික අපි දාගමු. මම ලුණු ගෙඩි භාගයක් පොඩි වෙන්න කපලා දාගන්නවා. ඊළඟට වේලපු මිරිස් කරල් 3ක්, කරපිංචා ස්වල්පයක්. තව අපි මේකට රස අනුව ලුණු දාගමු. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි පුංචියට මේ වගේ වඩේ හදාගමු. මේ වෙලාවේදී ගොඩාක් මහතට හදාගන්න එපා. පැතලි වෙන්න පොඩියට හදාගත්තු වඩේ ටික දැන් අපි බෙදගමු. මම මේ වගේ පොඩි ප්‍රමාණයක් දාලා බලනවා තෙල් ටික රත් වෙලාද කියලා. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් අපි පොඩි ප්‍රමාණයක් වඩේ දාගමු මේකට. මධ්‍යම ගින්දරේ අපි බෙදගමු. ගින්දර වැඩි කරොත් වටේ ටික බෙදෙනවා විතරයි මැද අමුවට තියෙයි. වඩේ තෙලට දාගත්තු ගමන්ම මික්ස් කරන්න එපා. තප්පර 30ක් විතර ඉඳලා තමයි අපි පොඩ්ඩක් වටේට හරව ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට වෙනකන් ඔක්කොම ටික බෙදගමු. උණුවට තේ කෝප්පෙකුත් ලෑස්ති කරගත්තා. රස පාටට තියෙනව නේද? ඇත්තටම හරිම රසට ක්‍රිස්පියට තියෙනවා. හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාට සුබ දවසක්.